මගේ යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම හිතනවා හැමෝම හොඳින් ඉන්නවා කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපේ පාඨමාලාවට සහභාගී වෙන ඔයාලට කරන්න පුළුවන් ෆන් ගේම්ස් ටිකක් ගැන. ඉතින් වැඩි කතා නොකර යමු. ඉස්සෙල්ලාම මෙන්න මේ තියෙන පික්චර් ක්ලික් කරලා අපේ මේකට ඇතුළත් වෙන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පාඩම් ගොඩාක් තියෙනවා. පළවෙනි පාඩම alphabet එක, ඊට පස්සේ greetings, ඊට පස්සේ colors, ඊට පස්සේ fruits and vegetables. ඉතින් අපි ගත්තොත් මේ color කියන topic එක අපිට බලා ගන්න පුළුවන් basic colors and examples. ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මේක ක්ලික් කරොත් මෙන්න මෙතන colors වගේ දීලා තියෙනවා. ඉතින් ඔයාලා මේ colors එක ක්ලික් කරොත් ඔයගලන්ට මේ colors එක pronounce කරන විදිය voice එකකින්ම දැනගන්න පුළුවන් වෙයි. Black. Black is totally dark, like the night sky or a room when the lights are turned. මෙන්න මේ විදියට. ඉතින් තව දෙයක් තමයි අපේ fun games ගැන කතා කරොත් මෙන්න මෙතන තියෙනවා අපිට games ගොඩක්, crosswords, එතකොට hangman, එතකොට snake and ladders. ඉතින් අපි තෝරගත්තොත් මේ hangman කියන game එක අපි බලමු මේක කොහොමද play කරන්න කියලා. ඉතින් මේ game එක අපි English question එකක් දීලා තියෙනවා මෙතන උඩ, what color is the grass? ඉතින් දැනටමත් ඔයාලා English answer එක දන්නවා ඇති. ඉතින් අපි try කරලා බලමු කොහොමද play කරන්න කියලා. ඉතින් මේක 1 2 3 4 5යි. මේක අකුරු 5ක word එකක්. ඉතින් අපි බලමු මොකක්ද කියලා. ඔයාලා දන්නවනම් මට comment එකක් දාන්න. අපි බලමු what color is the grass? Maybe yellow? Why? අපි හිතන්නේ වැරදි එක. දැක්කද මේ මිනිස්සයාගේ ඔළුව ආවා. බලමු අපි එහෙනම් ගහලා yellow ඊළඟ letter එක E. මං හිතන්නේ E හරි. එතකොට 1 2 3 4 5යි. මේ letters 5ක word එකේ අකුරු දෙකක් තමයි E. ඉතින් යාළුවනේ ඔයාලා හිතන්නේ මොකද්ද මේ word එක? ඉතින් අපි බලමු මොනවද එන්නේ, double E එන්නේ colors මොනවද කියලා. gold, yellow, red, white, green. අපි බලමු G. මම හිතන්නේ යාළුවනේ green තමයි answer එක. ඉතින් green කොහොමද ඉතින් යාළුවනේ ඔයාලා දන්නවනම් කියන්නේ green කොහොමද ස්පෙල් කරන්න කියලා. G R E E N. Congratulations. The answer is green. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ fun games එක ඉගෙන ගන්න කැමති නම් අදම අපිත් එක්ක join වෙන්න. Lanka Institute. Bye bye.